හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ඇත්තටම ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් අරන් ආවේ මේ විදියට හරි. මේකත් සති 2-3කට කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. ඉතින් අද තමයි ෆයිනලි අරන් එන්න පුළුවන් වුණේ. ඉතින් අපේ චූටි පුතාට දැන් මාස 3කුත් වෙනවා. ඉතින් උදෙන්ම ෆොටෝස් ගත්තා. ඊට පස්සේ ඉතින් දැන් මේ දෙන්නව එකට තියලා ලස්සන වීඩියෝස් ටිකක් ගන්න තමයි try කරන්නේ. ඊට පස්සේ අපි ස්ටුඩියෝ එකට පොඩ්ඩක් යනවා පුතාගේ ෆොටෝ එකක් ගන්න. But I made a eye tat. Look how cute is the back. This is the front side. I'm just putting this on. ඉතින් මේ දවස්වල හරියට මේ වගේ දේවල් වලට එළියට යවුණා දවසක යවුණා තේරුණේවත් නැහැ. ඉතින් මේ දේවල් නිසා තමයි හරියට වීඩියෝ එකක්වත් අරන් එන්න බැරුව ගියේ. අපි ස්ටුඩියෝ එකට ආවා. ඇවිල්ලා දැන් නම් ෆොටෝ එකත් අරගෙන ඉවරයි. ඉතින් මට ඒක වීඩියෝ කරගන්න හම්බ වුණේ නැහැ. පොඩි බෙන්ච් එකක තියලා තමයි ෆොටෝ එක ගත්තේ. ඒක නිසා ළඟටම වෙලා හිටියා. අත් එකම ෆ්‍රී තියාගෙන බැරි වෙලාවක් හරි වැටෙන්න આવොත් අල්ල ගන්න. සුදු මහත්තයා දොයි. අපි කන්න මොන හරි ගන්නවා. මේ නිකි ගියා හස්බන්ඩ් එක්ක. අද අපි එළියම තමයි ඉන්නේ දවසම. ඒ කියන්නේ දැන් අපි යනවා ගෙදර ආපහු ගිහිල්ලා දවල්ට මොන හරි කන්න ඕනේ හදාගෙන. ඊට පස්සේ මේ ආපහු යන්න තියෙනවා එළියට පොඩි වැඩ වගේට. ඉතින් මම පුළුවන් තරම් දේවල් රෙකෝඩ් කරන්නම්. කරලා වීඩියෝ එකක් හදන්න try එකක් දෙනවද බලමු. ඉතින් ඔයාලා දාන කමෙන්ට්ස් අනේ මට පහුගිය බර්ත් vlog එකේ ඉඳලා වීඩියෝස් 2ක් විතර ඉස්සරහට මට බර්ත් vlog එකට කලින් vlogs දෙකක් විතර මට කමෙන්ට්ස් වලට sorry reply කරන්න හම්බ වුණේ නැහැ. ඒකයි මට කියන්න ඕන උනේ. මං catch up කරන්න try කරනවා. දැන් මට පොඩි සද්දයක් ඇහුණා. පොඩි සද්දයක් ඇහැරෙනවා. ඉතින් මම try කරේ අනේ මං ගැන වැරදිට හිතන්න එපා. මං කාට හරිම reply කරලා නැත්තම් දැනටත් comments තියෙනවා මම reply නොකරපුව. මං කොහොම හරි ඒ හැම එකකටම reply කරනවා. ඒක තමයි මම record කරන්න හැදුවේ. ඒත් මට කියා ගන්න හම්බුනේ නැහැ බබා හැරුණ නිසා. ඉතින් ඊට පස්සේ අපි පොඩි snacks වගේක් අරගෙන අපි දෙන්න මේ pool area එකට ආවා අපේ building එකේම තියෙන. ඉතින් හස්බන්ඩ් අපිව ඩ්‍රොප් කරලා එයා ගියා පොඩි වැඩ වගේකට බබාගේ පාස්පෝර්ට් එකේ. ඉතින් අපි මේ ටික කාලා පොඩ්ඩක් ඉඳලා මෙහෙම පොඩ්ඩක් නිදාසේ ආය අපේ කුළුපැටියා දොයි. ඉතින් එයා හැරෙන්න කලින් ගෙදර යන්න ඕනේ. ගිහිල්ලා තමයි ඊටු වැඩ ටික කරන්න ඕනේ. I told you it's yummy. So yummy. Like, that's why I got it. One day I used to eat this one. No? I was just joking.
ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මාත් වොෂ් එකක් දාගෙන මේ දවස් වොෂ් කරලා ඉවර කරලා තමයි ඊට පස්සේ උයන්න ගන්න ඕනේ. ආසයි මේ ඇඳුම් නැතුයි. දින්නේ දාන්න දාන්න. Hi, Miss. The elephant. ඉතින් ඔන්න අද ඉඳලා මම දිගටම වීඩියෝස් ගේනවා ළඟ. මොකද පහුගිය ටිකේ මම රෙකෝඩ් කරලා එඩිට් කරගන්න බැරි වෙච්ච වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම එකම මම ඉක්මනට අරන් එන්නම්. ඉතින් මම කලින් කිව්වා වගේ පහුගිය දවස් ටිකේ අපි හරියට හැමෙහෙ ගියා එක වැඩවලට. ඉතින් ඒවත් එක්ක ගෙදර වැඩයි ඒ දේවල් ටික ඔක්කොම ඉවර වෙද්දී අත්පොතම කාලෙ මදි. චූඩි හරි කාලයක් හම්බුනොත් මම නිදා ගන්නවා. මොකද එච්චර නිදිමතයි මහන්සි. ඒක නිසා තමයි වීඩියෝ ගේන්න පරක්කු වුනේ. ඔයාලට කියන්නේ good news එකකුත් තියෙනවා. ඉතින් ඉස්සරහට වීඩියෝස් වලින් ඒ දේ මොකද කියලාත් කියන්න. තියෙනවා නෑම් මේක මෙතන තියෙනවා. ආසම කඩලා පරිප්පු. අපේ සුදු මහත්තයා නම් නාලා කිරිවේල හොඳටම දොයි. දැන් ඉතින් මෙයාවත් ලාස්ටි කරගෙන අපි එළියට යන්න තමයි හදන්නේ. Hello. I'm her sister. කෙල පෙරාගෙන ගොඩ කාලෙකට පස්සේ තමයි මෙතෙන්ට නම් ආවේ. I love you so much. Because I don't know. හෙට හස්බන්ඩ් තියෙනවා රේස් එකක්. ඉතින් ඒකේ ක්වොලිෆයින් වලට තමයි අද මේ ආවේ. ඉතින් ඒ අතරට වෙලා ඉන්න කැමති නැහැ අපි හවස් වෙදී. ඒක නිසා වෙලාවක් තිබ්බොත් වෙන වැඩක් තිබ්බේ නැත්තම් අනිවාර්යෙන් ඉතින් හවසට එළියට යනවා කොයි හරි. ගොඩක්ම නිවාඩු දවස්වලට මේ වගේ. Oh. Yeah. Oh, you wanna try? Wanna try? Can you come and see it? Yeah. I was just looking at it. ඉතින් මෙතන වැඩේ ඉවර කරගෙන දැන් අපි මේ අපහු පාක් එකට තමයි යන්න හදන්නේ. My school. මම බලන්න ස්කූල් ලෙවල් පේනවා එතන ඉඳන්. මට හොයාගන්න බෑ අපි කොහෙද ඉන්නේ. I see my school, guys. මම කරගසලා ඉන්නේ මේ කොහෙද යන්නේ? ඔව් මේ අලුත් පාත්තකින් දැන් මේ ඉක්මනට යන්න හින්දා. මේ පඬිත කෙල්ල දන්න. එයා දන්නා මොකද්ද කියලා. ඒක මේ ඒ සතියේ නේද මේ හැරි? ඉතින් තේකකුත් බෙහෙලා අපි දැන් පාක් එක ඇතුළට ආවා. ගොඩක්ම මිකීට මේ බයික් එකේ පදින්න තමයි අපි ආවේ. Oh my God! It's too. I'll try again. Hi. ඔයා පාක් ආවද? Oops. ඔයා පාක් ආවද? අනේ. ඉතින් මේකේ හරි ආසයි මේ බයික් එක පදින්න. හැබැයි අර වැඩි කල නම් මේක පාවිච්චි කරන්න බැරි වෙයි. මොකද බලන් ඉද්දිස් යනවා. ඉතින් මල්ලි බවත් නිදියන්නේ නැතුව බලන් ඉන්නවා අක්කියා කරන කෝලන් ටික. ඉස්සර
මයින. පස මෙතන පාක්‍ය ගාවම චුරි කැෆේ එකක් තියෙනවා. ඒකෙන් අපි ගත්තා චීස් ෆ්‍රයිස් වගේයක් බඩිගන්නට පොඩි බඩගන්නට කන්න. This is my cheese fries. You want me to do? I want to see. Hmm? I want to see. දැන් වෙලාව 9ට විතරත් ඉතින් අපි හිතුවා රාටත් කෙලින්ම කාලම ගෙදර යන්න. අපිට ආසහිතුන හොට් පොට් කන්නද. ඉතින් අපි ආව කෙලින්ම එතැන්ට ඉක්මනට කාලා ගෙදර යන්න ඕනේ. ඒක chicken මේක beef. මේ මාළු ටිකකුයි. ඔව්. ඉතින් ඔය විදිහට තමයි අපේ දවස අද ගෙවුනේ. වැඩි හරියක් ඉතින් අද එළිය තමයි හිටියේ. හැමදාම ඉතින් මෙහෙම එළියට වෙන්නේ නැහැ. ගොඩක් ඉතින් හස්බන්ඩ් ඉන දවස්වලට මේ විදිහට එළියට එවෙනවා. ඔයාගේ අර බෝලකෝ. මේ තියෙන බෝල. ඒක සරයිද? දන්නේ. ආයි දුවම කේස්ස ඔයාට තමයි. යනවා. තෝනි චූචු ට්‍රේනින් යන්න. තොත්තර බලන්න. යන්න. බවිය පෙන්නේ. Too many lights. බය වෙලා ඉන්න හොඳට. Yes. මේ මිකී ට්‍රේන් එකේ ගිහින් යනකම් මාර කඩේට ගිහලා අඳුන් චුට්ටක් බලන්න චක් ගාලා. මේක මෙතනින් ගියාද? බලලා එන්නද? වීඩියෝ ගන්න නැද්ද? මං අඳුන් බලලා එන්නද කියන්නකෝ. එයි මොකද බලලා එන්න එපා. යනවා නම් ගන්න යන්න. ගන්න එපා. කඩේට මේකේ. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් ආයෙ ඉක්මනට එන්නම්. අපේ පුංචි පවුලත් එක්ක ආදරෙන් රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම අපි ගොඩාක් ආදරෙයි.